ඔන්න මම ආයෙ අහනවා. ඉංග්‍රීසි හෝඩිය අකුරු කීයක් තියෙන්නේ? 26ක් තියෙනවා. ඒක අපි කොටස් දෙකකට බෙදන මොනවයි? ඔව් කැපිටල් සිම්පල්. කැපිටල් කියන්නේ කොයි කට්ටියද? ලොකු අය. එයාට හැම එක්කෙනෙකුටම ඉන්න පොඩි එක්කෙනෙක්. එයාට අපි කියන්නේ සිම්පල් අකුරු. දැන් ඔයගොල්ලන්ට හෝඩිය උගන්වන්න දෙයක් නැහැනේ. හැමෝම හෝඩිය දානවා. දැන් ඇවිල්ලා ඉන්නේ මොකටේ? හරි සර් මට කිව්වා ඔයගොල්ලන්ට නම ගම ලියන්න ටිකක් කියලා දෙන්න කියලා. දැන් තමන්ගේ නම ලියන්න පුළුවන් ද මෙතන ඉන්න අයට පළවෙනි කෑල්ල හරි. හරි ජනුලක් තියෙනවා කෙනෙක්. හරි. අනිත් අයට බෑ. හරි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්න හරි. හරි. මේකට ගන්න ඕනේ තණ්ඩුල් පොත. තණ්ඩුල් පොත් දෙකක් ඕන වෙනවා පන්තියට. දැනට එකක් ගන්න. සර් කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ. හරි එහෙනම් අදට ඕක ලියලා තණ්ඩුල් පොතක් ගන්න ඕනේ. නෑ තණ්ඩුල් පොතක් ගෙනල්ලා පොත පොතක් ගෙනල්ලා. ආ තණ්ඩුල් එක ගන්න පුතේ. නම ගම ලියන්න කලින් අපි දැනගන්න ඕන මේ සිංහල අකුරට ගන්න ඉංග්‍රීසි අකුර. මේ ඒක දන්නේ නැතුව මොකක්වත් කරන්න බෑ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. සිංහල හෝඩිය පිළිවෙලට තමයි කියලා දෙන්නේ. හරි. කියන්න සිංහල හෝඩියේ මොකද්ද පළවෙනි අකුර? A. සිංහල හෝඩිය? මොකද්ද? හරි අද සිංහල හෝඩිය ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි පන්තිය. හොඳයිනේ? හරි. එහෙනම් ඔයා ලියා ගන්න. මෙන්න මෙහෙම උඩින් ලියා ගන්න හොඳේ. හරි මට ටිකක් වයි මේකේ ලියන්න නම් පුරුදු නෑ. හරි. සිංහල ශබ්ද සිංහල ශබ්ද සඳහා වන ඔය පොතේ උඩින් ලියන්න. සඳහා වන ඉංග්‍රීසි අක්ෂර මෙහෙම ලියා ගන්න ඕනේ. සිංහල ශබ්ද සඳහා වන ඉංග්‍රීසි අක්ෂර. Ai đâu thế? Ada tandul kotak gana. Hari, mungkin aku guna kata yang konde, mungkin antara natal lihat deh mana. Ya betul. Misi deko.
එහෙනම් සිංහල හෝඩියේ පළවෙනි අකුරෙන් පටන් ගමු මොකද්ද? සිංහල හෝඩිය. ආයන්න ලියන්න. ඊතලයක් දියහුවා. ආයන්නෙන් නම් ගම් ඕන තරම් තියෙනවනේ. අම්බර, අනිල්, අහංගම, අම්බලන්ගොඩ. එහෙම ලියනකොට අපිට මුලට එන අයන්නට ගන්න අකුර දැනගෙන ඉන්න බෑ. නැත්නම් ලියන්න බෑනේ. හරි. ආ අකුරට අපි ගන්න ඉංග්‍රීසි අකුර තමයි එකක් ඒ. හරි මෙයාට අමතරව තව කට්ටියක් එනවා. ඒගොල්ලෝ ලොකු නාම ඉගෙන ගත්තම ඇති. හොඳයි දැනට යන් අපි මෙහෙම. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැහැ. හරි. ඔයාලා මෙහෙම පල්ලෙහාට ලියාගෙන යන්න. හරි ඒක ගොඩේ නැතුව රූලක් හරි කමන්නේ නැහැ. ලස්සනට වැඩේ කරා. හරි ඊළඟ දෙවෙනි අකුර මොකද්ද? ඒකට අපි ගන්නෙ ඒම තමයි ආනන්ද කියලා ලියනකොට ගන්න මුලට ඒ ආසිරි අන්නේ අපි ටිකකින් වචනත් හදන හොඳේ දැන්ට මේ ටික ලියා ගන්න. හරි ඊළඟට ඇයන්නට අකුරු දෙකක් එනවා පුතේ. ඊ දෙකම ලියා ගන්න අපි වචන හදනකොට මම කියලා දෙන්නම්. ඊළඟට මම මෙහෙන් ලියන ඔයගොල්ලෝ පල්ලෙහෙන් ලියා ගන්න මට මහත වැඩි නිසා ඔයගොල්ලෝ ඔහොම කෙලින්ම ලියන පල්ලෙහාට කියනකොට මේ දෙකමයි ඊ දෙකම එනවා. කියනවා. හරි. උඩ පල්ලෙහාටම ලියන්න. ඉදුව ඉවරන කල්ලිය. හරිනේ ඉංග්‍රීසි පන්තියේ සිංහල හෝඩියත් ඉගෙන ගන්න හම්බ වෙනවා නේ. හොඳයි. හරි ඊළඟට සිංහල අකුර ඊයන්න. ඒකට පුතේ අකුරු දෙකක් එනවා. අපි I එක ගන්නවා ඉන්දික ඉසුරු වගේ කියන්න මේ E එක එනවා ඉංග්‍රීසි E. හරි දෙක ලියා ගන්නකො. යන්නට I එකයි කමාවක් E එකයි දෙන්නම එනවා. දෙන්නෙන් එක්කෙනෙක් තමයි එන්නේ හැබැයි එන වෙලාවට. ඊළඟ අකුර එයාටත් අර දෙන්නමයි. මේ දෙන්නම තමයි. sorry. I ගන්න එපා. E විතරයි පුතේ. I එන්නේ නැහැ නේ E කියනකොට. ඊළඟට මම මෙහෙම අකනද? හරිනේ. හරි. උයන්න. කවුරුද දන්නවද ඌ අකුරට ගන්න ඉංග්‍රීසි අකුර දන්නව නම් හොඳයි. අන්න. ඉත අන්නෝනේ උගල. උපුල් පුටුගම මෙන්න මුලට එන එකේන. ඊළඟට ඒකටත් යෝම තමයි. ඊළඟට නෑ දැන් සිංහල හොඩියක් උගන්නන්න වෙනවා මට ඒකට මේ දෙන්නම ලියා ගන්න ඒකටත් මේ දෙන්නමයි. හරිද මේ යන විදිහට යන්නේ නැහැ. මම මේව මකලා දාන්නම්. ඊළඟට
ඕ යන්නටත් ඕ. මේ කට්ටිය කොහෙද ඉන්නේ සිංහල ඕඩියේ උඩද යටද මේ කට්ටිය අපි දැන් ලියපු කට්ටිය කොහෙද උඩ ඉන්න වෙනමනේ ඊළඟට යටින් තමයි යටින් තව කට්ටිය යට කට්ටිය පටන් ගන්න මොනවා පොරින්ද නෑ සිංහල ඕඩියේ මේගොල්ලෝ උඩනේ ඉන්නේ දැකලා තියෙනවනේ සිංහල ඕඩිය ඔය පොත්වල එහෙම තියෙනවා මේගොල්ලෝ උඩින් ඉන්නේ ඊළඟට යටත් තියෙනවනේ ගොඩක් කට්ටිය හරි ඒගොල්ලෝ මොකද මුල් ලකුණ ගා කයන්න. හරි ඔන්න අපි කයන්නේ කට්ටියගේ කකා කැකෑ කිකි කුකු ඔක්කොම ලියන්න හදන්න. ඉනාත් වෙනෝ මේගොල්ලෝ. හරි මේ ටික හරි පුතේ. මේවා ලිව්වා වගේම ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න ඕනේ නැත්නම් කෝටු පාර හම්බෙන්නේ ඊළඟ දවසේ. මකන්නද? ඔයා හරි. හරි පුතේ මකන්නේ. මෙයා හරි බලන්න. ඉවරයි. මොනේ ලියන්නේ? හරි කයන්නනේ පළවෙනි අකුර අපි කයන්න විතර අද ලියන්නේ ඊළඟට වචන ටිකක් හදනවා. කයන්නේ හල් අකුර මොකද්ද? හල් අකුර දැන් ඔන්න හල් අකුරෙනුත් තමයි අපි වැඩේ පටන් ගන්නේ. මෙයා හල් අකුර. මෙයාට අපි ගන්නේ K. K විතර. හික් කාඩුව. තව යක් කාඩුව. තව නම් වලටත් එනවා. එකක් තියෙන එකේ නැද්ද මේ පන්තියේ? නේරු. අන්න හරිවා හොඳයි. අන්නේම කතා කරන ඕන හැමෝම ලැජ්ජ නේද හොඳ. හරි එක් එකට අපි ගන්නෙ K. මේ ඉගෙන ගන්නේ සිංහල නම් ගම් හදනකම් විතරයි මේවා. හොඳේ ඉංග්‍රීසි වචන වලට වෙන කෑලි එනවා. ඒවා ලොකුනහම ඉගෙන ගත්තම ඇති. නැත්නම් ඔක්කොම පැටලිලා නේ මොලේ පැටලෙනවා ඊට පස්සේ. ඊළඟට පුතේ කයන්නනේ. දැන් ඔන්න මතක තියාගන්න. මෙයාට ඉස්පිලි පාපිලි ඉන්නවයි. කවුරුත් ඉන්නේ උදව්වට. අපි යාට උදව්වට කියලා දෙන්නේ. කවුද දෙන්නේ? ඔන්න එකක් නිතරම දෙනවා උදව්වට ඉස්පිලි පාපිලි නැත්තම්. කයන්න නම් K. ගයන්න නම් G. සයන්න නම් S. ඔයගොල්ලෝ දන්න. එන වැඩේ ලේසි මට. හරි ඊළඟට කාන්ති ඒකටත් KAම තමයි. බයන්නටත් KA කා එකෙන් තියෙනව නමක් පන්තියේ කාගේ හරි. කා එකක් එන්නෙම නෑ. කාන්ති. කේන්ති ගන්න එපා. කකා කෑ. ඊළඟට ලසන් ලියන්න ඕන හොඳේ.
අපි දැනට ලියාගෙන යන් A E විතර. කැලුම් වගේ ලියනකොට අර තව කැලි ඉන්නෝ මේකට දානවා නම් ඔයගොල්ලෝ පොඩිනේ දාන්න. ඒක ලොකුනාම ඉගෙන ගන්න පුළුවන්. දැනට අපි නම ගමල් හදාගෙන යන් ලියා ගන්න ඕන ටික විතර. ඒකලත් K E දා ගන්න. අර ඉංග්‍රීසි ඕඩියේ කීයක් ඉන්නවද කිව්වේ කී දෙනෙක්? 26. ඒකේ ඉන්නෝ 5 දෙනෙක් විශේෂ. කවුද ඒ 5 දෙනා? A E I O U. කවුද ඒගොල්ලෝ? ඒගොල්ලෝ ටිකක් A E I O U. ඔව් මේගොල්ලෝ ටිකක් ලොකු කට්ටිය ලොකු අනිත් කට්ටිය එච්චර ලොකු නැහැ. හරි මං කියන මේක ලොකු කියලා මේගොල්ලෝ පස්සේ. හරි පුතේ මේ රවුමේ ඉන්නවනේ vowel letters මේගොල්ලෝ තමයි මේ ඉස්පිලි පාපිලි වලට එන්නේ. මේ ඔව් දැන්ට මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. හරි කකා කෑ කෑ ඊළඟට කි. පල්ලෙහා ඉඳ තියෙනවා පල්ලෙහාට ලියන්න යන්න. කි ඒ අයි. හරි ඔයාලට පේනවද මේකේ උඩින් එකක් ගිහින්? කි. මෙතනක් තියෙනවා මේකන් උඩින් යන වගේ જાති එකක්. අවුරුද්දට පත්තු කරන්නේ මොනවයි? අතින් ඊට පස්සේ මොන රැට දාන්නේ? මේ පේන්නේ ආස්පුරක් වගේ එකක් තියෙන කොහේ හරි? අවුරුද්ද. මෙන්න. එහෙනම් ඔයා මතක තියාගන්න අපුරේ උඩින් යන්නේ කවුද? මෙයාට? මේ සමහර ආස්පුරු මෙහෙම පත්තු කරනවා. මෙහෙම යන එහා ගෙදර. මේකේ තියෙන උඩින් කියලා මේ පේන්නේ ආස්පුරක්. හරි එහෙනම් මතක තියාගන්න අපුරේ උඩින් යන එකට අපි දාන්නේ ආයි. ඒක මතක හිටින්න තමයි අහස් පුරක් කියලා කිව්වේ. ඒකට උඹට යනවා හොඳ. එහෙනම් දැන් ඔයාලට මේක කියන්න පුළුවන්. KI අන්න. KI. ඊළඟට E. අහස් පුර දෙකක් දාන්නේ. අපුනේ අද කරන්නේ පුතේ ඊ අපුර දාන්නේ. ඒ දාලා ඊ දෙකක් දාන්නේ. ඇයි? ඊ දාලා අදින ඉන්න. ඊර්ති කියලා ලියනකොට. ඊළඟට කකා කැකෑ කිකි කු කියනකොට කන මොකද වෙනව? උල් වෙනවා. මෙන්න මේ ගොඩේ ඉන්න කවුරු හරි ඉන්න කියනකොට කට උල් වෙනවා. යෝ කියද්දි කට උල් වෙනෝනේ. එහෙනම් කූ කියද්දි කට උල් වෙනව නම් අපි දාන්න ඕන මේ ඒක මෙන්න කට උල් වෙන එක නා යු. තව එකයි. නෑ තව ගොඩක් තියෙනවා. යු දෙකක් දානවයි. නෑ එකයි. කොහෙම දාන්නේ? O දෙකක් දාන්නේ මූ කියලා. මූ සාදේ. හරි මේක එක අකුරකට පාඩම් කරගත්තම අනිත් අකුරටත් එහෙම තමයි. ඊළඟට කකා කැකෑ කී කුකු කේ හරි මම මේ කියනවා මේ මකනවා මේ කියලා නේ කියන්න උඹුවයි කය දාන්න හද දාන්න දැන් අපි තාම දාපු නැති කවුරු හරි ඉන්නවද ඕ දැම්මොත් ඕ වෙනවා ඕ අන්න good boy K E K E එක දාන්නේ A සද්දේ ගන්න ඊළඟට
ඒ දැම්මොත් හරියනවා මේක කා කියාගත්ත ගමන්නේ නේ එහෙනම් අපි ඒකට තී දාමු ඒකට තී කේ කො ඒක නම් අහුවෙනවා ඕ කියලා කියවෙනවා කො කො කේ කියලා දෙකක් දානවයි. ඕක දෙකක් දාන්නේ නැහැ හොඳේ. ඔන්න උතනින් ඉවරයි. කො. අර වා කයන්නේ කට්ටිය ටික පාඩම් කරගන්න අනිත් ඒවා ගොඩාක් දුරට මේ විදිහටම තමයි එන්නේ. පාඩම් කරන්න ඕන හොඳේ. මම බලන හොඳම ළමයා කවුද කියලා. මාසයක් දෙකක් ගියා. දැන් ලිව්වනේ ගොඩක් අත අතරේ දෙනෝනේ. මේ සර් නම් හරියන්නේ නැහැ ලියනෝ ලියන ඉවරයක්. හරි අපි හින්දුවක් ඉගෙන ගමු. ඕලා සයින්. හින්දුවක් කියන්නේ කන්නේ. හරි. ඔයගොල්ලෝ නම්බර්ස් කීපිය වෙනකන් ගණන් කරන් දාන ඉංග්‍රීසියෙන් 1 ඉංග්‍රීසියෙන් 1 බොරු කියන යා 20 හරි එක පාඩේ 15 ඉඳන් 17 වගේ ඇහුණා මට හරි අපි 10ට ඉගෙන ගමුකෝ දැන් එහෙම 10ට ඉගෙන ගන්න කියන්නේ දැන් ඔයගොල්ලෝ කිව්වනේ අකුරුත් එක්ක පුළුවන් ද කාට හරි කියන්න 1 වලට මොනවද ON 2 මේගොල්ලෝ බෑ කට අරින්න බෑ. ඔයගොල්ලෝ දන්නේ? ඈ? බැරිද අපෝ? හරි. මොන හින්දුවක් කියලා දෙන්න හදා මේ හින්දුව චමුල්ල යනවා දාන්න. හරි. 1 to 10 ඒ කියන්නේ එකේ ඉඳලා 10ට අකුරුත් එක්ක ඉගෙන ගන්න හදා. මං කිව්වම කියන්න ඕන ඇඟිලි දික් කරන්න ඕන අත. හරි. මේ ඔයාගේ දකුණු අත ගන්නකෝ. දකුණ දාන්නවද? 1 කියනකොට අපි කවුරු ගැන කියන්නේ එක ගැනනේ. 2 කියනකොට කවුරු ගැන කියන්නේ? හරි එහෙනම් 1 මේ අකුරු කියනකොට මෙයා මාරු වෙන්න ඕන. ඔන්න මං දෙන්නෙක් කියනවා ආගෙන ඉඳලා කරන්න ඕන. රෙඩිද? හරි. O N E T W O. Yeah. O N E T W O O N E T W O කියන බලන්න දෙපාරක් ලස්සන. කියන්න පොඩ්ඩක් මම දන්නවනේ මේ පන්ති සද්දේ. නිකන් ගාර කෑ ගහනවනේ. කියන්න සද්දෙට. O N E T W O දැන් මේක තාරෙට කියන්න බෑ නේද? O N E T W අද ඇඟිලි මාරු වෙන්න ඕන. ඔයා 2 කියනකොටත් මෙහෙමනම් හරිද? වැරදි නෑ. 1 කියනකොට මෙහෙමනම් හරිද? සිහියෙන් කරන්න ඕනේ මේක. කරන්න බෑ. O N E T W P ඔන්න අපි යනවා තුනට. P H R double E ඔන්න එකේ ඉඳලා O N E P W 1 2 කියවෙන්නේ නැහැ. අකුරු ටික කියවෙන්නේ නැහැ. අපි දන්නවනේ 1 මේක 2 3 එක දන්නවනේ. අකුරු ටික තමයි ඕන. නේ ලියනකොට අකුරු දැනගත්තේ නැත්නම් වැඩක් නැහැ නේ. හරි මේ සින්දුවේ තියෙන්නේ මොනවයි 1 to 10 අකුරු. කියා කරන්න බලන්න. O N E P W P H R double E
කියන්නේ මොලේට යනවා එතකොට. හොඳේ. නැත්තම් ඔය මෙහෙන් ගියොත් යන්නේ. හරි කරන් බලන්න 1 2 3 වෙනකන් කියලා බලන්න. නැත්නම් ඔකේ යයි බඩ. හරි chewing gum වැරළුවට නෑනේ කටේ. දැන් කීයට කිව්වයි? 3ට වෙනකන් ආවා. ඊළඟට F O U R F O U R F I V E F I V E මොන හතරයි පහයි F O U R F O අපි දෙක කියන්නේ ඇයි මතක හිටින්න F O U R F O U R F I V E කියන බලන්න එකේ ඉන්න T W O T H R W F O U R F O U R F I V E F I V E අතට පුළුවන් පහම කියන මතකේ මේකල බලමු කවුරු හරි මම කියන්න බෑ පුතේ වැරදුනත් කවන්නේ කිය ඕම ඉඳන් ඔතන යන්න කිය නෑ දිනෝන්නේ ඕම කිය P-H-R-E අපි E කියන්නේ අපිට සිංදුවට කියා ගන්න ඩබල් E කියන්නේ හොඳේ ඩබල් E කියන්නේ ගන්න ඕනේ E දෙකක් කියලා හා P-H-R-E ඊළඟට F-O-U-R F-O-U-R F-I-V-E තව ඉන්න කවුරු හරි හොඳයි හව් වැරදුනාට කවුරු තූ කියන්නේ මෙතන කට්ටිය ඉන්නවයි නෑ තූ කියන්නේ නෑ මම කවුද කියන්නේ මම කියන කවුරු හරි ආ කියලා පුතේ පැයකට බලමු ඔව් හා කලින් දවසේ හරි ළඟ දවසේ තෝක් කියමු එතකොට හරිද හරි දැන් අද 5ට විතරයි නැත්නම් 10ටම යන්න පුළුවන් එකපාර වැඩිනේ ඊළඟට මතක් කරන්න ඕන මට සින්දු කියලා දෙන්න කියලා. දැන් ඔයාගේ අනිත් පොත ගන්නකො. තව තණ්ඩුල් පොතක් ඕන. නැත්නම් මොන පොතක් හරි තියෙනවද දාන්න. අදාරින් වචන හදමු කියලා ලිව්වයි පුළුවන් නේ ඉංග්‍රීසි කියන්න. අපි අයන්නින්ම පටන් ගමු වචන ටික. මට ඇහුණා නම. හරි එහෙනම් පුතේ ඔයා පටන් ගන්නකොටම මෙහෙම අයන්න ලියලා ඒ අකුර දැන් ගා ගන්න උඩින්. නමක් කියන්න බලන්න. අමර ලියා ගන්න. ඔයාට පුළුවන් නම් මේක ලියනකොට මේ චුට්ටක් අකුරු ඈත් කරලා ලියන්න. අමර ඈත් කරලා ලිව්වට කමන්නේ. අකුරු ටිකක් ඈත් කරලා මෙන්න එහෙම. මෙහෙම කමන්නේ. ඈත් කරලා ලියන්න.
ඔව් අපි හදමු. කොහොමද? මෙන්න මගේ ඇඟේ මුළු හොඳේ. මෙන්න මරියා නාමර කියලා ඇත් කරනවා. good. හරි දැන් අපි නම් වචන හදන හින්දා ඉස්සරහින් නෙමෙයි ලියන්නේ අකුර යටි. ඔයගලන්ට ආයි බලනකොට මේ අකුර එක තමයි මේ කියලා තේරෙනවා. හරි අපි කලින් අර සිංහල අකුර ලියලා ඊතලයක් ගහලා ඉස්සරහින් ලියුවේ. මේක එහෙම කරන්නේ නැහැ. මේ වචනේ යටින් තමයි අකුරු ලියන්නේ. හරිනේ. හරි. අමර අයන්නට කවුද ගත්තේ අපි? ඒ විතරයි. ලියන්න අයන්නට යටින් ඒ. මයන්නේ ලොක්කා කවුද ඉංග්‍රීසි හොඩියේ ඉන්න මෙයාට එක්කෙනෙක් වෙන් කළා. එම් හැබැයි අපි එම් විතරක් දැම්මොත් මෙයා හදන්න බෑ. ඒ දාන්න. මෙයාට ඉස්පිලි පාපිලි නැත්තම් අපි යාළුවෙක් දානවා යාට සපෝට් එක. එහෙනම් මයන්න හදන්න එම් විතරද? එම් ඒ ආම ඊළඟට රයන්නේ කවුද ලොක්කා ඉංග්‍රීසි හොඩියේ? හැබැයි යාර දුන්නොත් මෙයාට එක හදා ගන්න බෑ. තනියෙන් ඉන්නේ. ආරේ සිම්පල් අකුරු ලියන්නේ අම හරිම ලේසි පොළ නම ලියවිලා හරි තව නමක් කිව්වනේ අපි එකක් ගමු අරගෙන නැත්නම් එයා තරහ වෙනවා පිට එක මොකද මේ හරි අමාරු කියලා එන ලියන්න යටි ඒකත් ඈඩ් කරලා ගන්න ආයන්න හරි මගේ අකුරු නම් කැතයි හොඳේ ඔයගොල්ලෝ අතන ලියන්න පුළුවන් නේ අමාරු දැන් අයන්නේ මයන්නේ තියෙනෝනේ. ඒ දෙක දාගන්න. ඇයි මේටි? අයන්නටයි මයන්නටයි අකුරු දාගන්න. හැබැයි ලයන්නේ කවුද ඉන්නේ? ලයන්නද අපිට ඕන? ඕන ලයන්න හදන්නද හල්ලා යන්න හදන්නද? ඔව් එතකොට හල් අකුරට අපි මොකද කරන්නේ? අපි එයාට අරෝණියව දෙන්න යන්නේ. කොහොම එන්නේ නං? මම මෙතන ලියන පුතේ අතර බෝඩ් එක ගන්න නැති නිසා මෙයාට ඒ එකක් ඊ එකක් කවුරුත් දෙන්නේ ඇයි දෙන්නේ නැත්තේ ඇයි කල් අකුරකට අපි උදව් කරන්න යන්නේ කවුරුත් දෙන්නේ යන්නේ අනියම ඉන්න කියලා තමයි කියන්නේ මෙතන ඒ දැම්මොත් අමලා වෙනවා අමල්ගේ ගුටික් කන්න වෙනවා කියලා කියනකොට මේ ඒ දාන්නේ හල් අකුරකට කෑලි දාන්න යන්නේ හරි කියන්න බලන්න ලස්සන නම ගෑල් ළමෙක් එකක් කිය අනුදි මේක මකන්නේ පුතේ ටග්ගා ලියා ගන්න ඕන හොඳේ බෝඩ් එක ඕනනේ මොකද්ද නම අනුදි ඈඩ් කරලා ලියා ගන්න ඔයාලට වැඩේ ලේසි අනුදි හරි අනුදි නෑ පන්ති අනුදි කෙනෙක් නෑනේ. ඔයා ඒක තමයි මේ. හරි. හරි පුතේ අයන්නට දැන් දාන්න ඕනේ. මොකද්ද? හරි. ඒ මොන ඒද? කැපිටල්. ඇයි ඒ වචනයක් ඉංග්‍රීසි වචනයක් ලියන්න පටන් ගන්නකොට පළවෙනි අකුර නිතරම කැපිටල්. හරි. ඒ දාගන්න. දැම්මයි. ණයනේ ලොක්ක කවුද? එන්. මෙයානේ හැබැයි මෙයාගේ මොකද හදන්න ඕන ණයන්නද? නූ කට උල් වෙන්නේ කාගෙන්ද අර රවුමේ? ආයෙනම් එමියු අනු. අර ලේසි මේක. ඩයන්නේ ලොක්ක කවුද ඉංග්‍රීසි ඕනේ? ඩී. එතකොට පේන්නේ උඩින් ගිහලා අකුර මොකද දාන්නේ? මේකේ මම කි ආස්තුර වගේ යන්නේ උඩින් යන්නේ. එතකොට අනුදි. අර අනුදි නම? අනුදි උඩ යන. ටිකකින් මම දෙන උඩ යන කෝට් එක. හරි. කියන්න දවන අස්සන නම? අලන්. ගාණි. අයන්නේ.
ගමක් කියන ගමක්. අම්බලන්ගොඩ. එච්චර දිගේ එකක් පුළුවන් දෙක. අල නෙමෙයි දරුවෝ නම. හරි ගමක්. හරි අශෝක ගන්න පුළුවන්. ඒකේ ෂෝ එක ටිකක් තාම ඔයගොල්ලෝ පටන් ගත්ත විතර හින්දා ඒක පොඩ්ඩක්. මේ අහංගම කියන්නේ. අගලිය මේ ළඟනේ අහංගම. හරි අගලිය ළඟට හොඳේ. අහංගම. දැන් දාන්න ඕනේ. ආයන්නට මොකද්ද? ආලියාගන්න. දැන් මේ මෙහෙම ලියනකොට අකුරු එනවා. දන්නේ නැති අකුරු ඔක්කොම එනවා. ආයන්නේ ලොක්ක කවුද? හැබැයි චිත්‍ර දුන්න මෙයාට වැඩේ කරගන්න. එහෙනම් හා හැදුවා. මේ මෙතන බිඳුවනේ. බිඳු උනාට කමන්නේ මෙයාගේ සද්දෙ නයන්නේ හල් එක්කන. නයන්න කවුද ඉංග්‍රීසි හොඩි ඉන්නේ? හැබැයි මේක නයන්නද හදන් තියන්නේ? එක එහෙනම් එල් විතරයි. ගා අන්න දී අයියා ඩිස්ප්ලේ කාබල් නැහැ අපි ඒකක් දානවා. තේරෙන්නේ නැත්නම් කවුරු හරි ඉන්නවනම් කියන්න මට තේරෙන්නේ නැහැ මේක කියලා. තේරෙන්නේ නැත්නම් ඇදෙන්නතෝ කියන්න ඕන. බය නැතුව. මට මේක මෙතන තේරුනේ නැහැ කියලා කියන්න. අගලි මම මෙහෙ ලියනවා ඔයාලට ඉත තියෙනවා පල්ලෙහෙ ලිය. අගලිය දැන් අයන්න හම්බුණා ගයන්න හම්බුණාද කොහෙද හරි ලයන්න හම්බුණාද යයන්න තමයි හම්බුන්නේ නැත්තේ try කරලා බලමුද අගලි කෑලි තුන හදාගන්න මොකක්ද කරලා බලන්න ලියන්න බලන්න මෙයයි මම දාන්න හද තනිය ලියන්න හා බලන්න කොහෙද හරි හම්බුණා. ගයන්නත් කොහෙද හම්බුණා. ලයන්න පිර උඩින් ගිහිල්ලා. එතකොට උඩින් යන එකට ආව දන්නෝ දැන්. කොයින්ද මම ඇවිල්ලා බලන්න ළඟට ඇවිල්ලා බලන්න. අය යන්නත් දාලා. හොඳයි. ඔබලා. කැපිටල් එක දාන්න. එල් එක ලියනකොට ටිකක් දිගට දාන්න. ලයන්ට කවුද? බලන්න. ලයන්ට මොකක්ද දෙන්නේ? ඔගේ නමේ තියෙද ලයන්න? නේ? මොකද පුතේ ලයන්න ඉංග්‍රීසි අකුර? එල් නේ මේක කැපිටල් මේක සිම්පල්. අපි දැන් මැදලියක් දිගන්නේ මෙයා. සිම්පල්. ලයන්නේ ලොක්ක මෙයා හදන්න තියෙන්නේ ලයන්නද? නේ. ලි උඩින් ගිහිල්ලාද? උඩින් ගිහිල්ලානේ? එයාත් එක කවුද දාන්නේ? අයි. හරි නම් ලියමු කියන බලන්න. හරි. යයන්නට වයි ගොඩක් අය දන්නෝ ඒක.
අසංක සයන්න ඔන්න එනවා අපිට එතකොට. එකක් තනියම හදන්න. බලන්න. අසංක ඉවරයි. බලන්න සයන්නට දාන්න ඕගොල්ලෝ මම දන්නවා. ඉවරයි. දැන් ගන්න නැත්තේ මොකද්ද? මෙයාගේ ලොක්කපව් ඉංග්‍රීසි ලස්සන කියනවා. මේ පොඩ හැදේට ඉන්නේ යන්නේ. කොහොම ඉන්නේ? කොහාගා? අද කියමු. අපේ ඉස්සරහට. ඔක ගියෝ බඩේ මට යන්නේ නෝ. ඔය මුල මෙයා තුසා. අර පන්තියේදී මොකෝ කන්නේ මොන්නේ නෑ. මොකද අපි ගාලේ නැත. කොහාටද ජොයින් ගන්නේ? අකිය? විසිකන. හරි පන්තියට ආවම කන්නේ බොන්නේ නෑ. වෙරළු වැට, චුයින් ගම්, ටෝපි මොකද ඇයි ඒ? අපි නිතරම කතා කරනකොට ඕක ගියොත් නේ? චුයින් ගම් ගිරුණොත් නම් ඉතින් පුතේ සෝරි තමයි. ඒ ගිරවන්නේ නෑනේ. හරි ඒක නිසා මොකක් කන්න බොන්න එපා මම දන්නෙත් නෑ ඔයගොල්ලෝ මොන කටේ දාගෙන ඉන්නවද කියලා. මේක හදන්නේ නේද? දැන් මෙයාටත් මම එක්කෙනෙක් කිව්වා. පුතේ සයන්නනේ දෙන්නේ. හැබැයි මෙයාට ඉස්පිලි පාපිලි ඉන්නවයි. නෑ. අපි කවුරු හරි දෙනවා ඒ වෙලාවට. හැබැයි මෙයා කයන්නේ. යාළුවනේ. මෙයාට කවුරුත් නෑ අනේ පවුනේ කවුරුත් දාන්නකෝ. දාන්නේදී? අනේ. ඒ විතරනේ. ඒ විතරක් නෙමෙයි. එයි. නේම කියා. අයන්නට කවුද? සායන්නට කවුද? අපේ කෙනෙක් ඉන්නේ. හරි එයා විතරක් දැමුවොත් ඇතිද මෙතනට? ඔව් කවුරුත් නෑ අපි කෙනෙක් දෙමු. ඊළඟට අයන්නට ඒ විතරයි. ඒ ඔන්න හරි. දැන් තේරුණේ? දැන් මේ අකුරු අපේ ටට්ට මේව ලියනකොට එනවා දන්නේ නැති ඒවා. අන්නේම දන්නේ නැත්නම් කියන්න හොඳේ. තේරුම් නැත්නම් වැදගත් නේද? Koya puri deerne. Ayana koydu. Ya bulan apa nih? Putih මේ දැන් මේ බේරා ඉස්පිලි පාපිලි නැති අකුරු තියෙනවා. මේ එයාට මොකෝ කරලා තියෙන්නේ? එයාගේ ලොක්කත් එක මොකද දීලා තියෙන්නේ? ඒකක් දෙන්න ඕන විතර හොඳේ. එයා ඒක කොටස ආන්නේ ඒක තමයි. කියන්න නම ගාවක් හරි කමනේ අයන්නේ. දැන් මොකද කීයක් ලියලාද ගණන් කරන්න අයන්නෙන් අපි වචන 10ක් වෙන ගමු. කියන්න නම අමර ලීසි කන්නේ. අමෝද්‍ය නම් හොඳයි ටිකක් එක මම කියනවා ඇඩි වෙද්ද ගන්න. උත්සාහ කළ බලමු එනවා මොන. හැබැයි ටිකක් දිගයි හොඳේ. අම්බරෙන් බෑ එන පස්සේ. බ ලා අම්බලන් ගොඩ.
අම්බලන්ගොඩ. වලිව්වේ? ඔව් ඉතින් මගේ ඔවල්. හොඳයි. ඉතින් කියලා තුනේ අපිට ගණන් කරලා අම්බලන්ගොඩ ඉන්නේ. ඉතින් පුජා කියන්නේ. වාගේ බලන්න තියෙනවා. B1 පැටලෙනවද කාට හරි? මේ දෙක පැටලෙන කට්ටිය ඉන්නේ නැහැ. මේ ඉන්නේ මේ කවුද? B1 මේ මෙහෙම ඉරයි බෝලේ මෙහෙට. D මෙහෙම මේ පැත්ත. B Almayanට එයා ඊළඟට බයන්නට දන්නවද ඉතින්? හැබැයි B මෙයා කවුරුත් නැහනේ. B විතරද? B කවුද දාන්නේ? B පිළිවම නැත්තම්. B ඇයි මේ කවුරුත් නැහැ? හරි ඔන්න පුතේ හදමු එනවා. සර් මේ මනිදු ඉන්න දෙන්න. ඉන්න දෙන්නේ නැහැ නේ කොපි කරනවා. ඇයි කොපි කරන්නේ? සර්. ඔව්. හරි. ඔන්න එනම් අද මේකව ටිකක් දිගයිනේ. හරි කමන්නේ. ඔන්න අහගන්නකෝ. අයන්නට කවුද? ලිව්වද? මයන්න ලොක්ක කවුද? ඔන්න ඔයා බලන්න. හැබැයි මයන්න නෙමෙයි හදන් තියෙන්නේ හල් එක. එහෙනම් එම් විතරයි කියලා කවුද? එම් විතරයි. හල් අකුරට එයා විතරයි. හරි වෙන කට්ටිය දාන්න යන්නේ. ඊළඟට බයන්නේ ලොක්ක කවුද? B1 නේ. එයාට කවුද දෙනවද ඕනේ නැද්ද? බා ඇයි කවුරුත් නැහනේ. ඊළඟට ලයන්නේ කවුද ලොක්කා? කවුරු හරි තව දෙනවද? ඒ. ඊළඟට අල් නයන්න තියෙ කවුද නයන්නේ ලොක්කා? හරි කවුරු දාමුද? කවුරු දාන්නේ ඇයි? නිසා තනියම ඉන්නේ කියලා තමයි කියන්නේ. හරි ගයන්න කවුද ලොක්කා? ගෝනන් ජීෝ ඩයන්න කවුද? ඕන්න අම්බලන්ගොඩ. දැන් ඔයගොල්ලෝ කියපුවා ඉතින් මේක හැදුවේ හොඳේ මේක දිග වැඩි. දැන් මම වචනයක් දෙනවා හැමෝම හදන්න ඕන ටයිම් එක. අනේ දැන් වතුර ඉරලා මල්ලි. ඔන්න ඉතින් මල්ලු එළියට දාලා දොර වහනවා මම. පොතර මොකලේ දානවා. හරි ඔන්න මල්ලු තමයි ඉතින් ගෙදර ගිහලා මුටි කන්න යනවා මොකෝ රෙකෝඩ් දෙනවා ඔක්කොම. ඇයි අම්මා ගහන්නේ? අවසන් වල ෆෝන් එකේ වීඩියෝ. හරි මම වචනය ලියන්න හදනවායි. නෑ ඉච්චර දිග වුන්නේ නෑ.
Hari ini nanti dia mau. Lazy kan dengan hadat. Hari යාළුවගෙන් බලන්න බෑ තනියම හදන්නේ. කොපි ගහන්න බෑ ගේට දානවා දානවා අහනකොට. අහුරු ගන්න කියන්න කීයද කියලා. හයක් තියෙනවා. හයයි. හයක් තියෙනවා. හයයි. හයයි. තව අම්පාර නේ. නිකන් කියන්නේ ඕන පුතේ බලන්නකෝ අයන්න කවුද ඊළඟට මෙහා ඉන්නේ අන්න හරි අපි ආට කවුරුද දෙන්නේ නැහැ ඊළඟට මෙහා පානේ එයා එතකොට P විතරක් දැම්මොත් වෙනවා වැරදි ඊළඟට රයන්නට ආ විතරක් දැම්මොත් ඉර් වෙනවා ආ කරනකොට අයි මතකේ අපි කයන්නේ අපු ලියනකොට ඒකනේ 10 වෙනකම් ලියන්න කියනකොට ඒ දාන්න ඔයාලට ඕන අමාරුම මේක දිගටම ලියන්න මේ ඕන කියලා ලියන්න Aruna Firi
අන්ති වැඩේ නොකරොත් දාන එළියට හොඳේ. Aku dia kawai. Dia kaya. Iran. Iran hodiya liyan on di pagiri. Hodiya liyan on nang gena labaru pota. Hodiya liyan. Dan hodiya liyan itu meka hadanna bari වෙන එක. මල්ලඟ තියෙනවා පාඩම් අහගන්න. පාඩම් ගොඩක් තියෙනවා මල්ලඟ ඉංග්‍රීසි ගණන් පාඩම් වීඩියෝ ගොඩක්. හරිද? ඔයා ඔය පොතේ
මෙන්න මේ නම්බරේ ලියන්න යන්න. ගෙදර ගිහිල්ලා දාන්න මැසේජ් එක. මේක ලියා ගන්න පොතේ පිටපස්සේ මගේ නම දන්නේ නැද්ද? නම සම්පත්. ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාන්න. ඔයා දාන්න යන්න එපා පන්තිට වැඩ කරන්න එපා. ෆෝන් එක අරන්. හරි අම්මට කතා කරන්න කියලා මැසේජ් එකක් දාන්න. සර් මම ඔයාගේ නම මොකක්ද? සර් මම නිසා. ඔයා? සර් මම කාරීචා. කියලා දාන්න මම ඔයාට පාඩම් දෙනවා. හරි. නම්බරේ ලියාගත්තයි? ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න පාඩම් වීඩියෝ ඕන අය. මේකත් බලන්න පුළුවන් එතකොට YouTube එකේ. අද මේ රෙකෝඩින් එක. හරි මේ රයන්නට ඉංග්‍රීසි අකුර හරි වාඩි වෙන්න විශ්ේ කරන්න තුන. රයන්නට පුතේ R හොදේ. හැබැයි R එකට දැන් හදන් තියෙන්නේ රූ කට මොන වෙනවද? රූ කට උල් වෙනවා. අර රවුමේ කට උල් වෙන එක්කෙනා කවුද? එහෙනම් රූ ආරි ඊළඟට නයන්නට කවුද ඉංග්‍රීසි උඩියේ? එන්. හැබැයි නයන්න තනියම ඉන්නේ. එන් ඒ සයන්නට එස්. හැබැයි මේන උඩින් ගිහිල්ලා මොකද්ද මං කෝ උඩින් ගිහිල්ලා නේද? කදාන උඩින් ගිහිල්ලා නැතයි. අවුදේ ආයෙත්. ආරේනා රේ ඒක හඳුනත් එයා තරහ වෙනෝනේ. නෑ හදන්න ඕන හරියට නැත්නම් අමුත් දැන් ඉඳි ගන්න. අමෝද්‍ය. හරි හරියට හදන්න. ඉතින් වෙන්නේ කරන්න වෙන. කරන්න. හරි හරියට හදන්න යාළුවගේ නම නැත්නම් යාළුවන්ගේ උඩි ගන්න වෙනවා පස්සේ. ඔව් ඒක කරන්නේ. ඉංග්‍රීසියෙන් යා කියනවා. හදුතේ දෙකනේ. ඩී හැබැයි කවුද දාන්නේ නෑ. ඊළඟට යා. Why? Udah mulai nama dia kan no ya.
Namod. Ya. Lena dia nak kopi garan noni. Dan ambil saya kena mesti mahal ni. Dia barang. Hari. Ayan ning ate adi dek kata galah hit ya ilang akurate ya. Ayan ni bakal. Muka batu repa ya. Tengok ni. Hari ilang ada muka tu. Ekanan ekam dagan. Tao bé ba cái tiên nè. Hari yang mana mula hokat pere ati. Hari. Ai ke ngadu Siri. Hari hari. Ada biru. Siri. Ona kani yang ada na weddo inna na. Hari. Hilang ya hari show. Hari ni. Hari Tinangkat main lu ko. Layan ta kau tu. Ikaw ni. Boleh.
මොකෝ? හරි ආසිරේ කෝ කියන අකුරු ඔන්න එහෙනම් මේක ආනන්ද හරි ආනන්ද ඈඩ් කළා හදන අකුරු ඉවරයි දැන් පොතේ නම් දෙක ලියලා යනවා දැන් මට හරි ගියේ නැති කට්ටියගේ. ඔයාලට හෙට කුටි ගන්න පුළුවන්. හරි ඔන්න ලියා ගන්න බැරුණා නම් එකට ඒ විතරයි. හරි. මෙයාට කැරි දාන්නේ නැහැ කවුරුත් මේ ඒකට මුකුත් දාන්නේ නැහැ හොඳේ. ඊළඟට නයන්නට එන්නේ නා ඊළඟට හල්ලා යන්නක් ඉන්නේ එන් විතරද එන් විතරයි දායන්නේ ලෝක කවුද ඔව් ඩී එකයි ඒ දාන්න ඕන ආනන්ද ආනන්ද ඕන එක ආන මඩුව හරි වයන්නට පුතේ මේ W ගන්න හොඳේ මෙයාට W ගන්න හරි ඉවරයි හරි ඉවරයි ඔයා ලියන්නේ ඔයා B එකනේ B අනිත් පැත්ත
Hari ona enak kian aku. Aku kian. දැන් ලිව්වනේ ගොඩක් වෙලා දැන් පොඩ්ඩක් අත් එකට ඉතාලේ තියාගන්නකො. දැන් වචන හැදුවා අපු ලිව්වනේ දැන් අපි ව්‍යාකරණ පාඩයක් කියන්නේ ග්‍රැමර් පාඩමක් ඉගෙන ගන්න හදන ඉංග්‍රීසි ඇත්තටම ඉංග්‍රීසි වල තියෙන එක. දැන් ඔය නම තමයි හදන්න තමයි ඔය කියන්නේ. හරි. හරි බලන්න. මේ මොකද්ද? පෙන්සිල්. දැන් මල් ළඟ තියෙනවා පැන්සලක්. කොහොම කියන්නේ? I have pencil නෙමෙයි. I have a pencil. මොකද එද? Good boy. යන්න. I have a pencil. පොතරින් පටන් ගන්න ඔයා ළඟ තියෙන එකක් පෙන්නනවා. ඔයාලට පෑන හරි පොත හරි ඕන එකක් පෙන්නන්න පුළුවන්. ඔන්න මම පටන් ගන්නවා. I have a pencil. Good. සද්දෙට ඇහෙන්නේ මට. I have a pen. Good. Good. දැන් ඔක්කොම මුක්කුක් ගන්න. අය වෙන මොකුත් නැහැ නේද? හා. මොනේ තියෙන්නේ අපේ පැත්තට තියෙන්නේ? කොහොම කියන්නේ? I have a pencil. Yeah. I have a pencil. Pencil case, නැත්නම් pencil box. හා. ඔය පොත තියෙනවා, බෑග් එකේ තියෙනවා, වතුර බෝතලේ තියෙනවා, වතුර බෝතලේ තියෙනවා ඕන එකක්. Yeah. I have a what කියන්නේ? කියන්න පුතේ? නැගිටින්න නැතත් කමන්නේ. I have a book.
මේ පන්ති කතා කරන්නේ පිටණී කතා කරන්නේ. ඔව් කතා කරන්නේ නැත්නම් එන්නේ මම ආයෙ යනවා. කියන්න පුතේ I have a pencil. ඔව්. I have a pencil. Good boy. I have a bottle. ඔන්න මෙතන පොඩ්ඩක් කරදෙනවා. I have a eraser නෙමෙයි කරන්නේ. I have an eraser. Yeah. I have a pencil. I have a pencil. I have a I like a pen. I have a bottle. Yeah. Hey, ඔය කියන්නේ අතේ ruler. ඒකට ruler කියලා තමයි කියන්නේ. කියන්න. Good. Good. Hari. I have a eraser නෙමෙයි. මම ඒක කරලා දෙන්නම් දැන්. ආගන්න කොහොමද මමනේ හරි මෙන්න බලන්න දැන් මේකට දැම්මනේ මේ පෙන්සිල් කියන එකට දාලා ඉරේසර් එකට දාලා මම වැරදි කිව්වයි එහෙනම් මෙන්න බලන්න එක්සකට වෙලාවකට දාන වෙලාවකට ටැග් දාන මේ කට්ටියකට මේවත් සලකනවා කට්ටියකට මේව සලකනවා පාවල නේ කවුනේ ඇයි ඒකේ උනේ එකක් දෙනවා මෙන්න සමහරවට එකක් දෙන්න දෙනවා හොඳයි නේද අයි පුතේ මේම කරන්නේ මේ රවුමේ ඔව් මේ ආගන්න මේ රවුමේ ඉන්න කට්ටිය අන්න බලන්න මෙයා කරන වැඩි එම් කරන්නේ නෑද මෙයාගේ මේ සමතු මල්ලික පොතේ නා ගන්න උඩට ඔලෙකි මට පන්ති පා කරොත් එන්නේ නැහැ මං හොඳේ හරි ඔන්න හදන්න දැන් මං උගන්වන්නේම තේරෙනවයි එහෙනම් අහගන්න හරි මේ බලන්න මේ රවුමේ ඉන්න කට්ටිය කවුද අපි මුලින්ම ඇන්ද වවල් ලෙටර්ස් කීයක් ඉන්නවයි කවුද මේගොල්ලෝ විශේෂ කට්ටිය මේගොල්ලන්ට අපි සලකන්න ඕනේ විශේෂ විදිහට දැන් උදාහරණයක් කියන්න ඔන්න අහගන්නකෝ දැන් ඕගොල්ලන්ගේ ගමේ නෑ වෙනවා අවුරුද්ද දෙනෝනේ හරි එනකොට අවුරුද්දට එන්නේ මේගොල්ලෝ කේක් බිස්කට් ගේනවා හරිද දැන් ඕගොල්ලෝ තේ දෙන්න එපා තේ දෙන්න එපා මෙන්න තියෙනවා තේ දෙන විදි දෙකක් දැන් එන්නේ නෑදෑයෝ මේ කට්ටිය පස් දෙනා එනවා කාර් එකෙන් අවුරුද්දට හරිද දැන් තේ දෙන්න හදන්න නිකන් කාට කෝප්පයක් දෙනවද? කාට කෝප්ප නිකන් කේක් කෑල්ලක් එක තේ කෝප්පයක්. අන්න එහෙනම් විශේෂ කට්ටියට සලකන්න ඕන විශේෂ විදිහ. අන්න ඒක තමයි. ඔන්න බලන්න. හරි ඔන්න බලන්න එහෙනම්. හොඳට බලනවා ලියනේවා. බෝ. දැන් අපි පුතේ මේ සහයන් දාන්නේ මොකද මේ දෙකම? එකක් හදාගන්න. මේ දෙන්නම ඉන්නේ කොයි පැත්තෙන්ද වචනේ? ඉස්සරහ දොරෙන්. කොයි පැත්තෙන්ද ඉන්නේ මේ දෙන්න? ඉස්සරහින් ඉන්නේ පිටිපස්සෙන් ඉල්ල පුරුද්දක් නැහැ මේගොල්ලෝ. හරිද? මෙයා ඒ ගන්න වෙලාවකට මෙයා ගන්න වෙලාවකට. ඒක තීරණය කරන්නේ කොහේ බලලායි? පළවෙනි අකුර බලලා. B එක අහගන්න ඕන. B එක විශේෂ අකුරක්ද නිකන් එක්කෙනෙක්ද? එහෙනම් කවුද දාන්නේ? මෙයා දෙමුද අර දෙන්න දෙමුද? එහෙනම්
book. එක පොතක්. එක පොතක්. හරි. දෙවෙනි එක බලන්න. අපි දාමු. Orange. What? Oh, mana orange ni? Dona medium nang. And orange. Aye. Enak dah nona. Nah, roti ane biskuit panci je. Mangkian ni mah mata kain ni kita nak ni. Enak orange kian apa and orange. අපි මෙයා දානවද නෑ මෙයා දානවද කියලා තීරණය කරන්න කොහේ බලලයි අන්න හරි පළවෙනි අකුර බලලා තමයි මේ දෙකෙන් කවුද දාන්නේ කියලා තීරණය කරන්නේ මේ මාළිකට දාලා මාළිනා දාන්නේ ඒක නේද දැන් මෙයා දාන්නේ එළියට දාන්න ඔන්න දැන් මම වචන ටිකක් කියන මට කියන්න ඕන ඔයා දානවා දැන් දානවා කියලා. එක එක කෙනාට එක එක කියන්නේ. හැබැයි බෝඩ් එකේ ලියන්නේ වචන කිව්වොත් අල්ලගන්න පුළුවන්ද? Card and card. Card and card. Card කියනකොට පටන් ගන්න මොන අකුරෙන් වෙන්නේ? Card කියනකොට car. Hey, car කියනක වමන කරන්නේ. දෙමු අමාරු ගන්නේ. Umbrella. මොකද umbrella කියන්නේ? කුඩේ. Umbrella ද umbrella කියනකොට පටන් ගන්න මොන අකුරේ? ඔයා හරි. අර අනිත් පැත්තෙන් දෝ කරන්න එපා මතේ. Bus. Bus. Good. And Kumia. And. And gimana itu pada mana? Belian atau apa? And. And the other. Hey. What? Dog. මේක වවල් එකක්ද නැද්ද? ඔයා හොඩිය ලියන පොතක් ගේන්න ඕනේ ඊළඟට. dog. හරි ඊළඟ ඔයාට train බෝච්චිය train. දෝ කරන්න එපා. Train and train. Train. The end. මේ මොකක්ද අකුර? මොකක්ද? පාට හොඩිය බෑ. හොඩිය ලියන්න ඕනද ඔක්කොම දාන්නද? අහුරුනොද? ඒක නේන කතා කරන්නේ. ධෝනියේ ඔක්කොම අකුරු දන්නවද? තව කවුරුත් ඉන්නවද? දන්නේ නැති අකුරු තියෙනවද? ඔක්කොම දන්නව. මේ මොකක්ද? මේක අකුර මොකක්ද කියලා මං අහන්නේ. පොඩි දන්නේ? ඒ අකුර T නේ පුතේ. T දන්නවයි? හරි. T අකුර වවල් එකක්ද නැද්ද?
අර රවුමේ ඉන්නවද බලන්න මෙයා. හරි හරි වාඩි වෙන්න. ඊළඟ දාගෙන වාඩි වෙන්න. ඔයා කියන්නේ. හරි ඔයා. Girl. A girl. Oya. Chair. Boy. Good. Pen. Pen. PA එක ඕල ගන්නද? විශේෂ කෙනෙක්ද? එහෙනම් pen and bottle. ඔයා. දැන් කොහොම යන්නේ නෑනේ එකපාර. Elephant. Elephant pandangan mana? Elephant? Bag. Where? Clock. Makanya clock dia nih. Oh, enak. Clock there and clock. Hey, වාඩිවෙන්න. පුතේ මේ අකුර මොකද? මෙයා වවල් එකක්ද මේ විශේෂ එකකද නිකන් එකද? C එක? වවල් එක? C අකුර? මේකේ තියෙනවා ඔයා Cloud. Good. May tawid dari pakai ni kan ni. එන්නෝන පොලිමර මේකද? පොලිමට වෙන මඩ කඩිති වැවුතාවල වැහි කාලේ පෙන්නා මග නොවැටි යන තාලේ සිත් කිරි පෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ
පැන මඩ කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැ